ආසම කරන ගමනක් යන්න. පේනවනේ ඉතින් මේ වෙලාවට අපි අවුව වැස්ස නොතකා යන ගමනක් තමයි මේ. ඇත්තටම මට නෙමේ හැම ගෑල් ළමයෙක්ටම මේ වගේ දේවල් දැක්කහම මුළු හිතම පිරෙනවා. ඉතින් කෝකද ගන්න මේකද ගන්න කියලා හිතාගන්න බැරි තරම් ගොඩක් වෙලා තෝරන්න වෙන අවස්ථාවක් තමයි මේක. මෙතනින් කෑම try කරලා නැති අය නම් අනිවාර්යයෙන්ම මෙතනින් කෑම try කරන්න ඕනි. ඔන්න ඉතින් දැන් මට යාළුවාටයි බඩගිනි වෙලා ඩොමිනෝස් එකකින් අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු පීස් එක try කරන්න තමයි මේ යන්නේ. අනේ ඇත්තටම කියන්න ඕනේ පීස් එක නම් මාරම රසයි. ඒකේ ඇත්තටම චීස් ගොඩක් පිරලා අපිට කාගන්න බැරි තරම් චීස් ගොඩාක් තිබ්බැත්තරම කාලා ඉතුරුත් වුණා. ඒ තරම් මාරම රසයි. ඇත්තටම මේක ගොඩක් රසට තිබ්බා. ඉතින් තව බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ හැවලොක් එකට ආවේ. ඉතින් එන්නකෝ යන්න මට ගැලපෙන ලස්සන ලිප්ස්ටික් එකක් ගන්න. මම ආවේ වියානයකට. එකෙන් මට ගැලපෙන ලස්සන ෂේඩ් එකක් මම ගත්තා. අපි ඊළඟට ආවේ වාව් ස්ටොප් එකට. මේක ගැන නම් මම වලට වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මේකේ තියෙන හැම අයිටම් එකක්ම රුපියල් 350ට ඔයාලට පර්චේස් කරගන්න පුළුවන්. අපේ ගෙදරකට ඕන කරන ගොඩක් අයිටම්ස් මේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. හරිම රීසනබල් ප්‍රයිස් එකකට මේ ෂොප් එකට ගියොත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ඉවර කරලා ආවේ මෙන්න මේ රස කෑම try කරන්න කැරවන් ෆ්‍රෙෂ් එකට. ඇත්තටම දැන් නම් හරිම මහන්සි. ඔන්න ඉතින් ආයෙත් ටැක්සි එකක් දාගෙන අපි අපේ බෝඩින් ප්ලේස් එකට යන්න තමයි යන්නේ. ඉතින් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක ඉවර වෙනකන් හිටිය ඔයාලට ගොඩක් thank you. bye bye.